හරිද අපි අද මේ වීඩියෝ එකෙන් බලමු කොහොමද මේ Google Flow එකේ watermark එක remove කරලා watermark එක නැතුව වීඩියෝ එකක් generate කරගන්න කොහොමද. ඉතින් මේකට කරන්න setting එකක් තියෙනවා. මේ setting එක off කරලා watermark එක නැතුව වීඩියෝ හදන්න ඇති අද මම ඔයාලට මේ වීඩියෝ එකෙන් කියලා දෙනවා. ඉතින් මේ වෙනකොට ඔයා Google Flow එකෙන් වීඩියෝ generate කරන කෙනෙක් වෙන්නේ නැති. ඉතින් ඔයා දන්නවා ඇති Google Flow එකට අපි සල්ලි දීලා නැතුව free video edit කරද්දී ඒගොල්ලන්ගේ watermark එකක් add වෙනවා කියලා. ඉතින් අපි කරන්නේ මේ watermark එක remove කරගන්න තවත් website එකකට upload කරලා එතනින් තමයි මේ watermark එක remove කරගන්නේ. ඉතින් අද අපි බලමු කොහොමද මේ watermark එක remove කරගන්නේ කියලා. ඉතින් ඒකට Google Flow එකෙන් අලුත් update එකක් දීලා තියෙනවා. manually අපිටම පුළුවන් කැමති නම් මෙන්න මේ watermark එක තියන්න. එහෙම නැත්නම් මෙන්න මේ watermark එක off කරන්නත් අපිට option එකක් දීලා තියෙනවා. ඉතින් අද අපි මේ වීඩියෝ එකෙන් බලමු කොහොමද අපි මෙන්න මේ setting එක off කරගන්න කියලා. අපි මුලින්ම කරන්න ඕනේ අපි Google එකට යන්න ඕනේ. මම මෙන්න මේ විදිහට Google එකට යනවා. Google එකට ගිහිල්ලා අපි type කරගන්න ඕනේ Google Flow කියලා. ඉතින් මම මෙන්න මේ විදිහට Google Flow කියලා type කරගන්නවා. වත් මේ විදිහට type කරගන්න. හරි. type කරගෙන මම මේකට click කරගන්නවා. හරි. ඊට පස්සේ අපි මෙන්න මේ වගේ interface එකකට load වෙනවා. ඉතින් මෙතනින් ඔයාලට පේනවා ඉතින් Google Flow AI කියලා තියෙනවා. මෙන්න මේක උඩ මම click කරගන්නවා. හරි. ඊට පස්සේ අපි මෙන්න මේ වගේ interface එකකට load වෙනවා. ඉතින් මේක ඔයාලට වාගේ PC එකෙන් කරත් මේ විදිහම තමයි mobile phone එකෙන් කරත් මේ විදිහම තමයි කිසිම වෙනසක් නැහැ. ඉතින් මෙතනින් ඔයාලට සමහර විට එකපාරටම මේවයි new project කියලා එන්නේ නැති වෙන්න පුළුවන්. ඔයාලට මුලින්ම sign up වෙද්දි වගේ Gmail එක දීලා sign up වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට මේ විදිහට આવුතින් ඔයා කරන්න ඕනේ මෙන්න මෙතන මේ new project කියන එක උඩ එකපාරක් click කරගන්න ඕනේ. හරි. ඊට පස්සේ අපි මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට ලෝඩ් වෙනවා. ඉතින් මෙතන ඉන්ටර්ෆේස් එක ඔයා ගොඩාක් දුරට දන්නව ඇති. දන්නේ නැති නොදන්න කෙනෙක් ඉන්නවා නම් මම ඔයාට මෙන්න මේ විදිහට කියලා දෙන්නම් එයා වෙනුවෙන්. හරි. මෙන්න මෙතනින් ඔයාට පුළුවන් මෙන්න මේ image කියන එක යටතේ ඔයාට මෙතනින් image generate කරගන්න පුළුවන්. ඔයාට මේ image generate කරද්දි කිසිම credit එකක් buy වෙන්නේ නැහැ. තනිකරම free හදා ගන්න පුළුවන්. හරි. මෙතනින් ඔයාට කැමති size එකක් දෙන්න පුළුවන්. ඊට පස්සේ ඔයාට මෙතනින් දෙන්න පුළුවන් Nano Banana 2 එක දෙන්න පුළුවන්. Nano Banana Pro එක දෙන්න පුළුවන්. Nano Banana Lite කියන එකක් තියෙනවා. ඊට පස්සේ මෙතනින් මෙන්න මේ video එක යටතේ ඔයාට video generate කරගන්න පුළුවන්. මෙන්න මෙතන මේ frame කියන එකෙන් වෙන්නේ ඔයා හිතන්නකෝ මෙතනින් ඔයාගේ start එකට දෙන image එක මෙතනින් දෙන්න පුළුවන්. ඊට පස්සේ ඒ වීඩියෝ එකේ end එකට දෙන image එක මෙන්න මෙතනින් දීලා ඒ විදිහට වීඩියෝ generate කරගන්නත් පුළුවන්. හරි. මෙතනින් මෙහෙම දාලා ඔයාලට කැමති image ප්‍රමාණයක් මේකට add කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙතනින් ඔයාලට වීඩියෝ එකේ size එක select කරගන්න පුළුවන්. මෙන්න මේ Omni Flash මෙන්න මේ Omni Flash කියන එක තමයි ගොඩාක් වෙලාවට දෙන්නේ. ඉතින් මේකෙන් ඔයාලට පුළුවන් තප්පර 10 ක්ලිප් හදාගන්න පුළුවන්. එතකොට අපේ වීඩියෝ එක ඉක්මනටම අපිට හදාගන්න පුළුවන් තප්පර 10 ක්ලිප් හදද්දී. ඉතින් අපිට මේ එක Gmail එකකින් තප්පර 10 ක්ලිප් 3ක් හදාගන්න පුළුවන්. හරි. ඉතින් ඔය ඒ ගැන මම කියලා දුන්නේ නොදන්න කෙනෙක්ට අලුතෙන්ම Flow AI එකකින් වැඩ කරන කෙනෙක්ට. හරි. ඊට පස්සේ අපි බලමු කොහොමද මේ watermark එක අපි remove කරගන්නේ කියලා. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ ඔයා මෙතන තාම sign up වෙලා නැත්තම් මෙන්න මෙතෙන්න ගිහිල්ලා ඔයාගේ Gmail එක දීලා ඔයාට sign up වෙන්න පුළුවන්. හරි. අපි බලමු මේ watermark එක කොහොමද remove කරගන්නේ. ඉතින් මම මෙතනින් copy කරගත්තු prompt එකක් මෙතෙන්න paste කරගන්නවා video එකක් generate කරගන්න. හරි. මෙන්න විදිහට prompt එක copy කරගෙන මෙන්න මේ arrow එක උඩ මම click කරගන්නවා. හරි. ඉතින් ඔයාලට පේනවා ඉතින් ඔන්න දැන් අපේ වීඩියෝ එක ජෙනරේට් වෙලා තියෙනවා. නමුත් ඔයාලට පේනවා ඉතින් මෙන්න මෙතන watermark එකක් තියෙනවා. Flow AI එකේ මෙන්න මේ watermark එක තියෙනවා. ඉතින් අපි මේ වීඩියෝ එක ප්ලේ කරලා බලමු. ප්ලේ කරත් ඔයාලට පේනවා ඉතින් මෙන්න මේ watermark එක මෙන්න මෙතන තියෙනවා. මේ අපේ හෙළ ඉතිහාසයේ කාශ්‍යප රජු ගැන. හරි. ඉතින් අපි බලමු මෙන්න මේ watermark එක කොහොමද remove කරගන්නේ කියලා. හරි. ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මෙතෙන්න යන්න ඕනේ. මෙන්න මෙතෙන්න ගිහිල්ලා
හරි ඔයාගේ මෙන්න මේ Gmail එකට එක පාරක් ක්ලික් කරගන්න ඕනේ. ක්ලික් කරගෙන මෙන්න මෙහෙම පහළට එනකොට ඔයාට පේනවා ඉතින් මෙතන watermark කියලා තියෙනවා. ඉතින් watermark කියන එකේ ඔයාට පේනවා ඉතින් මෙන්න මේක on එකේ තියෙන්නේ. ඉතින් මේක on එකේ තියෙද්දි තමයි මෙන්න මෙතන මේ watermark එක ඒගොල්ලන්ගේ මෙන්න මෙතනින් වැටෙන්නේ. ඉතින් අපිට කරන්න තියෙන්නේ මෙන්න මේ watermark එක යටතේ මෙන්න මේක off කරගන්න ඕනේ. off කරගත්තට පස්සේ ආය හදන කිසිම වීඩියෝ එකකට එහෙම නැත්නම් image එකකට මෙන්න මේ watermark එක add වෙන්නේ නැහැ. ඉතින් එතකොට ඔයාට ආයේ website ගානේ දඟලන්න ඕනේ නැහැ. කෙලින්ම මෙතනින් watermark එක නැතුවම වීඩියෝ එක හදාගන්න පුළුවන්. හරි මම හිතනවා ඔයගොල්ලෝ watermark එක remove කරගන්න විදිය දැනගන්න ඇති කියලා. ඉතින් ඔයගොල්ලෝ දැන් දකින්න ඇති අපිට setting එකක් හදාගන්න තමයි තිබ්බේ. මේ setting එක හදාගත්තට පස්සේ අපිට කිසිම limit එකක් නැතුව ඕන තරම් වීඩියෝ ජෙනරේට් කරද්දි මේ watermark එක ආයෙ ඇඩ් වෙන්නේ නැහැ. ඒ වගේ image ජෙනරේට් කරද්දි මේ watermark එක ඇඩ් වෙන්නේ නැහැ. ඉතින් ඔයා වීඩියෝ එක වැදගත් කියලා හිතුණා නම් තව කෙනෙක්ට බලන්න අනිවාර්යයෙන්ම share කරන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ වගේ වීඩියෝ දිගටම බලන්න අපේ channel එකත් එක්ක රැඳිලා ඉන්න කියලා ඉල්ලලා සිටිනවා. තාමත් channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා අපේ channel එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. එහෙනම් ඉතින් අපි තවත් වීඩියෝ එකකින් හම්බ වෙමු.